ඔබ රැඳී සිටින්නේ විශේෂ පුවත් විකාශය සමගින්. LTT නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ පුත් චාල්ස් ඇන්තනීගේ මලසිරුර මේ වන විට ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබෙනවා. චාල්ස් ඇන්තනී වසර කිහිපයක් විදේශ රටවල අධ්‍යාපනය ලැබුව අයෙක්. ඉංජිනේරු විෂය, ගුවන් යානා සහ ගුවන් නියමුවන් පිළිබඳ ඔහු වැඩිදුරටත් අධ්‍යාපනය හදාරා තිබෙනවා. චාල්ස් ඇන්තනී ශ්‍රී ලංකාවට පැමිණීමත් සමග LTT ගුවන් අංශය ඔහු යටතට පැවරුණා. LTT සිය ප්‍රථම ගුවන් ප්‍රහාරය දෙල්ල කළේ චාල්ස් ඇන්තනීගේ මෙහෙයවීම මත බවයි වාර්තා වන්නේ. LTT අනාගත නායකත්වයේ චාල්ස් ඇන්තනීට බාර දීමට වේලුපිල්ලේ ප්‍රභාකරන් පියවරගෙන තිබූ බවයි වාර්තා වන්නේ. මෙන්න එම ප්‍රවෘත්තිය නැවතත් LTT නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ පුත් චාල්ස් ඇන්තනීගේ මලසිරුර මේ වන විට ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබෙනවා. ඔබ මේ දකින්නේ ඊට අදාළ දර්ශනයි. චාල්ස් ඇන්තනී වසර කිහිපයක් විදේශ රටවල අධ්‍යාපනය ලැබුව අයෙක්. ඉංජිනේරු විෂය, ගුවන් යානා සහ ගුවන් නියමුවන් පිළිබඳ ඔහු වැඩිදුරටත් අධ්‍යාපනය හදාරා තිබෙනවා. චාල්ස් ඇන්තනී ශ්‍රී ලංකාවට පැමිණීමත් සමග LTT ගුවන් අංශය ඔහු යටතට පැවරුණා. LTT සිය ප්‍රථම ගුවන් ප්‍රහාරයද එල්ල කළේ චාල්ස් ඇන්තනීගේ මෙහෙයවීම යටතේ බවයි වාර්තා වන්නේ. අපි සූදානම් මේ පිළිබඳ තොරතුරු තවදුරටත් ඔබ වෙත ගෙන එන්නට රැඳී සිටින්න අද දෙරණ සමගින්.